සියලු දෙනාටම දළදා මහඳුරන්ගේ පිහිට රැකවරණීය ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී පෙබරවාරි මාස 9 පොහොය දිනේ නිමිති කරවාගෙන අද දවසේදී ඖෂධ පරිත්‍යාගයක් 1,10,000ක ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන්න අපි සූදානම් බලාපොරොත්තුව දායකත්වයේ පිළිකා සුවාරණ සමාජ සත්කාර පදනමේ පින්වත් සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි මේ උදාර වටින පින්කම අද දවසේදී පිළිකා රෝහල් විහාරස්ථානයේදී මේ කටයුතු සිදු වෙන්නේ. සිදු කරලා බලාපොරොත්තු වෙනවා පිළිකා සුවාරණ සමාජ සත්කාර පදනමේ සියලුම සමාජික සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනීය. ඒ වගේම මේ පිළිකාවෙන් පීඩා විඳින පියුමි රශ්මිකා දියණියට දයාපර දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න ඒ ආදරණීය දෙමව්පියන් බලාපොරොත්තු වෙනවා පින්කම් සිදු කරලා. එන් දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් පියුමි රශ්මිකා දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දායකත්ව කරන පිළිකා සුවාරණ සමාජ සත්කාර පදනමේ පින්වත් සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අනුමත කරවාගෙන පෙබරවාරි මාස 9 පොහොය දිනේ නිමිති කරවාගෙන දවසේදී රුපියල් 1,10,000ක ඖෂධ පරිත්‍යාගයක් මේ පිළිකා රෝහල් විහාරස්ථානයේ මගින් අපි සිදු කරන්නයි සූදානම්. ඒ සියලු දෙනා නියෝජනය කරමින් සිදු කරන්නයි මේ සූදානම් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ආරෝග්‍ය පරමාලාභ නිරෝගී සම්පත්තිය උතුම් කොට සලකන ඔබ සියලු දෙනාම නිරෝගී සම්පත්තිය තිර ජීවනයේ තුරේ ආශිර්වාදී රත්නත්‍රි ආශිර්වාදී ප්‍රාර්ථනා කිරීම මරුන් කරවාගෙනයි මේ උදාර කටයුතු සිදු කරන්නේ. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ අපේක්ෂා රෝහලට පැමිණෙන ලොකුඩා සිද්ධාම මේ ඇත්තටම අපිට පුළුවන් දෙයක් කරන්න පුළුවන් යම් කිසි බෙහෙත් පෙත්තක් කරගෙන දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මම මේකේ බරපතලකම වේදනාව දෙපිනතුට කියන දෙයක් නැහැ. අපි ඒක වේදනාව දන්නවා. ඉතින් අපිට පුළුවන් නම් පුංචි හරි උදව්වක් කරන්න ඒක තමයි වටින්නේ. ඉතින් අද තව ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් රුපියල් 1,10,000ක ඖෂධ පරිත්‍යාගයක් මේ අවස්ථාවේදී සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පිළිකා සුවාරණ සමාජ සත්කාර පදනමේ සියලු දෙනා නියෝජනය කරමින් මම මේ අවස්ථාවේදී මේ මෑණියන්ට ආදරණීය පුතුණුවන්ගේ ඖෂධ ටික මම මේ අවස්ථාවේදී පරිත්‍යාග සිදු කරනවා. ඉතින් පුතුණුවගේ ආදරණීය දරුවට මේ ඖෂධ බලයෙන්ම ආදරණීය දරුවට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ තුන්වෙනි ආශිර්වාදය රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක දකිනකොට ආරාධනා කරනවා එන්න අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පිටක් සරණක් වෙන්න ඔබත් එන්න කියලා ඔබට ආරාධනා කරනවා. මෙවැනි වටින පින්කම් සිදු කරන්න අපි සමග එකතු වෙන්න මම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ සැමට දළදා හාමුදුරන්ගේ පිට රැකවරණය ලැබෙනවා.